2025 වසරේ ගෙවුණු මාර්තු 29 වන දින කොළඹ සැංග්‍රිලා හෝටලයේදී අති උත්කර්ෂවත්ව පැවැත්වුණා රයිගම් ටෙලිස් සම්මාන උළෙල. එම සම්මාන උළෙලේදී 2024 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිලියට හිමි සම්මානය දිනාගත්තේ තරින්දි ප්‍රනාන්දු. ඉතින් ඇයට එම සම්මානය ප්‍රදානයේදී ඇය නිරූපණය කළ චරිතය වෙනුවෙන් හේතු පාඨයක් මෙන්න මේ විදියට සඳහන් කළා. ආදරය රැකවරණය අපේක්ෂා කළ යෞවනියෙකුගේ විඳවැටුණු ජීවිත අපේක්ෂාව සියුම් රංග ප්‍රකාශනයකින් ප්‍රතීයමානය කළ රංග ප්‍රතිභාවය උදෙසා රයිගම් ටෙලි 2024 විශිෂ්ටතම රංගන ශිල්පිනියට හිමි සම්මානය හිමිකර ගන්නේ වියලි ටෙලි නාට්‍යයේ මාලාගේ චරිතය නිරූපණය කළ තරින්දි ප්‍රනාන්දු. ඉතින් චන්දන ඉරුගල් බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කරපු වියලි ටෙලි නාට්‍ය ජාතික රූපවාහිනියේ විකාශනය වුණු ඉතා විශිෂ්ට ටෙලි නාට්‍යයක් නේ පැහැදිලිවම ගිය වසරේ විකාශනය වුණු. එහි මාලාගේ චරිතය ඇය උපරිම සාධාරණයක් සහිතව රඟපාලා තිබුණා. ඔය හේතුපාඨයේ සඳහන් කාරණාවලට ඉහළම සාධාරණයක් ඇය ඉටු කළා ඒ චරිතය හරහා. ඉතින් තරින්දි ප්‍රනාන්දු කියන්නේ පැහැදිලිවම අද ඉන්න අපේ පරපුරේ අතිදක්ෂ තරුණ රංගන ශිල්පිනියක්නේ. විශේෂයෙන්ම කියන්නට ඕනේ සිනමාවට ඇය අනාගතයේදී නැතුවම බැරි රංගන ශිල්පිනියක් වේවි. හොඳ කලාත්මක ධාරාවේ වගේම මැදමාවත් සිනමාව තුල චිත්‍රපට නිර්මාණය වුණොත් වැඩියෙන් අනාගතයේදී ඇයත් එම සිනමා පටවල සුවිශේෂී චරිත භූමිකාවන් ඉදිරිපත් කරන්නියක් බවට අනිවාර්යෙන්ම පත්වේවි. සම්මානිත රංගන ශිල්පිනියක් බවට සිනමාවෙත් ඇය පත්වේවි. මොකද ඒ හැකියාව, ඒ ප්‍රතිභාව ඇය තුල පැහැදිලිවම තියෙනවා. ඇය මේ වන විටත් එය මනාව ඔප්පු කර හමාරයි. ඉතින් සුබ පතනවා තරින්දි ප්‍රනාන්දු අපේ පරපුරේ අපට ඉන්න අතිදක්ෂ තරුණ රංගන ශිල්පිනියක්. ඉතින් හරිම සතුටුයි ඇය මෙලෙසින් සම්මානිත වීම.